Hi guys, කොහොමද ඔයාලට? මේක තමයි ඉතින් මම හිතගෙන යන පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එක නම් ඉතින් එහෙම කියලා මේ ලොකු වීඩියෝ එකක් නෙවෙයි. මේක නම් ඉතින් අර කස්ටම් මිල්ලර කාපු අයට ඉල්ලපු වීඩියෝ එකක්. ඒකත් මම ආතලෙට දාන වීඩියෝ එක ගණන් ගන්න එපා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එක. මෙන්න මේ විදිහට කස්ටම් එක නම් පටන් ගන්නවා. මේමයි වීඩියෝ එකට යන්න කලින් කියන්නේ. මේ වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන ඉඳන් මම අර දුවන එකේම එන 아무තු ඒක ඉතින් ගණන් ගන්න එපා නැත්නම් වීඩියෝ එක යන වෙලාව වැඩි හින්දා මේ ඉතින් පළවෙනි මැච් එක පටන් ගන්න සුපුරුදු පරිදි වේටි කාරගෙන ඔය දුවනවා කාෆේ දුවනවා වගේ තියෙන එක ගණන් ගන්න එපා ඒක ස්පීඩ් වැඩි කරලා තියෙන හින්දා නැත්නම් වෙලා යන හින්දා වැඩි එක මේ තාම ඉතින් පල්ලෙයි මම ඔය උඩ පැන පැන ඉන්නවා මොන්න බිප් ආයි මාරු මගේ සෙට් පාර ඉතින් පළවෙනි මැච් එක උන් ඉවර වෙනවා එකන මැච් එක ගිහිල්ලා ආයි ඉතින් අනිත් කවර් වගේ ආයි ගන්නවා ඔන්න ඉතින් පස්සේ මැසේජ් එකකට තමයි ඉතින් එපා ඉන්නේ ගේම් ගන්න එක ඒකේ කේසත් පාරකේ මාරුකට ගහලා යනවා දුවනවා කඩයින බිඩේට දුවනවා අන්න ඇඟිලි ඉඳලා ගන්න ගියා හරි ගියේ නෑ ආයි දුවනවා ආයි ඒක වැදුන්නේ දඩාන් වැදුන්නේ අනිත් පැත්තෙන් දුවන්න කියලා ඉතින් අපි යනවා ඉතින් අපි බොට්ටුනේ ඔන්න ඉතින් බොට්ටු ඉතින් කනාවට එකක් වැදුනා තනිකර කනාවට විතර හොඳයි අපි ප්ලෑන් කරලා ගන්න කනාවනේ බොට්ටුනේ ඉතින් අපි මේ හින්දා ඉතින් ඒ විදිහට තමයි ඉතින් දැන් හතරවෙනි මැච් එකත් මේ දෙවෙනි මැච් එකත් පටන් ගන්නවා ඒකත් ඔහේ ඉතින් පටන් ගන්න දීලා ඉතින් අපි බලාගෙන ඉන්නවා පටන් ගන්නකොට ඉතින් පටන් ගන්න නැතයි කියලා ඔන්න ඉතින් දුවනවා ආයි පාර දුර අන්තිමට මතර වෙන්නේ නැතයි කියලා ඔහේ දුවනවා ඒකේ පෝල් එකක් ගහලා යනවා රෂ් එකට වැඩක් වැදුන්නේ ආයි වැඩක් ලස්සන තියන චුට්ටක් ගන්න වැඩක් නැහැ ඉතින් අපි බොට්ටු හින්දා අපි ගොම් බොට්ටු කියලා හිතාගෙන නම් ගන්නවා බෝල් වට ගන්නවා ඉතින් හෙල්ලෙන්න බැරි වෙන්නේ වැදුන්නේ මන්නිදි ඔන්න ඔකයි ප්‍රශ්නේ ඒ විදිහට ඉතින් තුන්වෙනි මැච් එකත් ඉතින් පටන් ගන්න ඕනේ හතරවෙනි මැච් එක තිරාවට ඉතින් හතරවෙනි මැච් එකත් ඉතින් ඉතින් කලින් වගේ මිති තියෙන දේවල් ටික අරගෙන ඔහේ යනවා හොයිට්ටපන් පාරකේම ගහලා ඉතින් දුවනවා ඉතින් ඉතින් ඔහේ දුවනවා ඉතින් ඉතින් කතා කරන්න දෙයක් නැති ඉතින් මාත් ඔය සද්දයක් නැතුව ඉන්නම් ඔයගොල්ලෝ ඉතින් වීඩියෝ එක ඉතින් බලන්න ඕ පේන මානෙකවත් නැහැ ඉතින් ලේසියට හොයාගන්න වෙනවා ඉතින් ඒක නම් මොන් ඉතින් පස්සේ මැසේජ් එනවා ඉතින් එන මේ ළඟට ඉතින් ඕක තමයි ප්‍රශ්නේ දඩස් වදින්නේ ඔහි එක ගහ ඉතින් ඔන්න වෝල් එකක් වදිනවා මේ ඉතින් උඩ පැන පැන දුවනවා ඉතින් මොනව කරන්නේ ඒකත් ඉතින් ළඟට එන්නේ ලේසියකට ඒ ගැන ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඉතින් ඒක ඔයාලගේ හැටි නදොයි නදොයි ආයෙ වචන හේජන පාවෙනවා මම ඉතින් පස්සේ මැච් එකක් ආවා ඒකේ සුපුරුදු පරිදි කරන්න තියෙන දේවල් ටික කරනවා මේ ගන්න එක ගත්තා ඔය ඉතින් ක්වික් ටිපර් පාරකීම ගහලා අපි ඉතින් බොට්ටු හින්දා ලේසියටවත් ගහන්න බෑ මේ මැච් එක ඉතින් ටිකක් දුර යදින මැච් එකක් නිසා ඉතින් ඔය මම ඔය මැච් එක බලනවා සද්ද නැතුව ඉන්න ඒක ඉතින් අපි බොට්ටු ඉන්නේ ටිකක් අවදින්නේ නැහැ ලේසියකට
ඔහේ උඩ පයින්නවා ගානවා ගෝල් ගන්න උඩ පයින්නවා ගානවා ගෝල් ගන්න එච්චරයි ඉතින්. වදින වෙලාවක වදීගෙන ඉතින් ඔහේ ඉන්න. මොනවද කරන්නේ? අපි ඉතින් බොට්ටු කාඩ් එකක් වදින්නේ නැහැ නේ ඉතින්. අය ඉතින් ප්‍රෝ අයියේ ඉතින් ගාන එක ඉතින් ඔය ගාන. වදින්නේ නැහැ ඊට සෝලුත් යනවා ඔන්න වැදුන්නේ වෙලාවට. අපේ වදින්නේ ඉතින් කනාවටව. දඩස් වදින්නේ. බෝල් ගගා යනවා. වදින්නේ. වැදුන්නේ. අන්න බුද්. මේ ඉතින් ඒ පාර ගැන ඉතින් ඕගොල්ලෝ මම ඔක කඩේ එකක් දාන්න. නැතේ ටිකක් පවුනේ. ඉතින් හයිවෙනි මැච් එකටත් ආවා. හයිවෙනි මැච් එක ඉතින් ඔහේ ඉතින් ඊගන චුට්ට වෙලා යනවා. ඒකත් ඉතින් ඔහේ තියෙන දේවල් ටික ආරෝග දින කරගෙන යනකොට ඉතින් වෙලාව හරි. දැන් තමයි ආවේ. ආයේ ඉතින් ගන්න ටික ගන්නවා. ඊට පස්සේ දුවනවා. කඩයින් බිදගෙන දුවලා ගිහිල්ලා. බෝල් එකක් වදින්නේ ඉතින් සිටින් අවුල්ල. දෙපයින් ගන්නවා. ආසාවර පාරක් වදින්නේ. බොට්ටුින් ඉතින් අවුලන්නේ ඉතින් අපොට්ටුන්ට වදින්නේ නැහැ එකපාරක්වත්. ඉතින් ප්‍රෝ අයියේ ඉතින් ඔය ගහනවා. බඩක් කරලා වදිනවා. කීගෙන අපි බලන් ඉන්නවා. ගහන්න බවුටයි වැදුන්නේ නැහැ. අපි ඉතින් බොට්ටු ඉන්නවා කනාවට 28 ගෑල් ටිකක් වැදුනා ඉච්චරම තමයි. අපි ඉතින් බොට්ටුනේ. ඒකත් ඉතින් ළඟ එන මේ කියලා නෙමෙයි ඉතින් අර අද දොටිය දුවනවා. ඊගන ඉතින් වල මොකක් හරි කියන්නේ. තයි අප්පව පාප්පව. වදින්නේ ලේසියකට. නගින් කියලා වැදුන්නේ. ඊට පොඩි ළමෙක් ගියා ඉච්චරයි. ඉතින් වදින්නෙත් නැහැ ඉතින් අපිත් ඔය ඔහේ ගහනවා. මැච් එකෙන් බැක් වෙන්නේ නැහැ කවදා. සෝන් ගියා. මේ මැච් එක තියෙන ඉක්මනටම සෝන් මිලේට් එනවා. ඒ වගේ ඉතින් ඒක නම් කිසිම කාටවත් නැතුව ඒක නම් ඉවරයි. මේ මහත් වෙන රවුන්ඩ් එකකට ආවා ඉතින්. හත් වෙනි රවුන්ඩ් එකත් ඉතින් ඒ කලින් වගේම තමයි ඉතින්. මේකේ වෙනසක් කරන්නේ නැහැ. ගන්න ටිකයි ටිකන් ඉතින් දුවන කඩයින මිදගෙන. ඒකත් එනවා ඊට පස්සේ කර උඩ වෙලාවකට පස්සේ නම් දුන්නේ නැහැ. වදින්නේ. ඉතින් කනාවට එකක් වැදුනා. ඉතින් අපි බොට්ටු හින්දා. අනිකන පේන්නවත් නැහැ. ඒකන කොහේ ගිහිල්ලා දන්නේ ඒක ඔෆ්ලයින් යන්න ගියායක් දන්නේ. ඒක හොයන්න ඉතින් ඔහේ දුව හිටියා. මම දැකලා සෝන් නිමිටේට ඔෆ්ලයින් ගිහිල්ලා. එහෙනම් ඉතින් කනාවට ඉතින් එකක් ගැව්වා ඉතින් අපි බොට්ටු හින්දා. ඊට පස්සේ ඉතින් අනිත් මැච් එක පටන් ගත්තා. ඒකෙත් ඉතින් කොයි ජපන් පාරක් කියම ගහලා ඉතින් යනවා. දුවනකොට තමයි ඉතින් පොඩි යාට එකක් තියෙන්නේ දුවනකොට. ඒ දුවනවා. ඒක බෝල් එකකින් ගහලා උඩ පයින්නවා ගහ. නම් දුන්නේ. වදින්න. අන්න බුදු. නෝ ඉතින් අපි පරාද වෙනවා ඉතින් මොනව කරන්නද දිනනවා පරාදෙන එක ඇති. මම කාටව බය වෙලා කස්න වීඩියෝ නම් දාන්නේ නැහැ මම. මට හිතුණා මම දානවා. නැත්තම් නෑ. මම ඉතින් දෙමන් කරන්නේ ඉතින්. මේ විදිහින් හත් වෙනි මැච් එකේ ඉතින් ඔය යනවා අන්තිම මැච් එක ඒක නේද? ඒකත් ඕක යනවා.
මේක ඉතින් මම ගහන්නේ ඉතින් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ ඉතින් කස්ටම් එක ඉවර වෙනවා. ඊට පස්සේ ඉතින් ඒකගේ සතුට වෙනුව ඒක දැම්මා. ඉතින් ඉවරයි. 4-2 ඉතින් මං කෑවා. ඒක හරි. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන විදිහට ගමන් ඊට පස්සේ කියන්නේ මගේ YouTube channel එක live දාන හැමදාම පහමාට ටික එකක් බලන්න. බලලා ඒකට like කරලා දාලා ඉන්න. ඉතින් ගිහින් එන්න. මේ වීඩියෝ බලන්න ඕනේ ඉතින් පාරක් දාලා තියෙනවා. ඉතින් අපි ගියා. බදාව